ලුව කෞතුකාගාරය කියන්නේ ලෝකෙ තියෙන ලොකුම කලාගාරය. අවුරුදු 800ක විතර ඉතිහාසයක් තියෙන මේ කලාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ 36000ක් විතර දකින්න පුළුවන්කම තියෙනවා. ඒ අතරට ලෝකයේ ඉතා පැරණි චිත්‍ර, මූර්ති සහ පෞරාණික භාණ්ඩ බොහොමයක් ඇතුළත් වෙනවා. ලෝකයේ ජනප්‍රියම කලාකෘතිය වෙච්ච මොනාලිසාගේ චිත්‍රයේ ඔරිජිනල් පිටපත තියෙන්නේ මේ කෞතුකාගාරයේ. ඊජිප්තු, ග්‍රීක, ආසියානු, රෝමානු සහ යුරෝපීය කලාකෘති, මූර්ති සහ පෞරාණික භාණ්ඩ ලක්ෂ 5ක් විතර ලුව කෞතුකාගාරයේ සතු වෙන බව තමයි සඳහන් වෙන්නේ. එයින් 36000ක් විතර තමයි දිනපතා ප්‍රදර්ශනය සඳහා විවෘත වෙන්නේ. අවුරුදු 800ක විතර ඉතිහාසයක් තියෙන ලුව කෞතුකාගාරයේ ප්‍රංශයේ තියෙන ප්‍රෞಢත්වය විදහා දක්වන එක්තරා සංකේතයක් කිව්වොත් වඩාත් නිවැරදි. තට්ටු 5ක් වෙච්ච මේ කෞතුකාගාර ගොඩනැගිල්ලේ බිම් මහල් ඉඳලා ඉහළට මහල් දෙකක් සහ පොළොවේ යටට මහල් දෙකක් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රදර්ශන කොටි 400ක් විතර තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ වීදුරු පිරමිඩ් එක තමයි කෞතුකාගාරයේ ප්‍රදර්ශනාත්මක සංකේතය වෙන්නේ. ඉතින් මේක හදලා තියෙන්නේ මේ ගොඩනැගිල්ලේ කෝට්ටයාඩ් එකට. එතනින් තමයි කෞතුකාගාර ගොඩනැගිල්ලට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් පිරමිඩ් එක ගැන කතා කළොත් එහෙම මේක නිර්මාණය වෙන්නේ 1989 අවුරුද්දේදී ඇමරිකානු චීන සම්භාවයක් තියෙන ආකිටෙක්චර් කෙනෙක් වෙච්ච MI Pei විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මධ්‍යතන යුගයේ දක්වා ඉතිහාසයට යන ලුව කෞතුකාගාර ගොඩනැගිල්ල ආරම්භ වෙන්නේ 1190 වසරේදී. වර්ෂ 1200දී රජ කළ පිලිප් ඔගස්ටස් රජු විසින් මුල්ම කොටස හතරැස් බලකොටුවක් ලෙස නිර්මාණය කරනවා. මුල් ඉදිකිරීමෙන් සියවස් 1මාරකට පස්සේ තමන්ගේ රාජකීය වාසස්ථානය බවට පත්කර ගනිමින් පිටත පවුරින් වටවුණු බලකොටුව නගර මැදයේ ඉදි කරන්නේ දෙවන චාල්ස් රජු විසින්. රජුගේ දෙවන පුත් හෙන්රි විසින් 1550දී මාලිගාවට නව කොටසක් ඉදිකිරීම ආරම්භනවා. මේ සිදුවීම ප්‍රංශයේ පුනරුදය ලෙස තමයි ඉතිහාසය සලකන්නේ. 1584දී දෙවන හෙන්රි රජු මිය ගියායින් පස්සේ ඔහුගේ බිරිඳ විසින් මාලිගාවට තවත් කොටසකුත් ඇගේ පුද්ගලික පරිහරණයට උද්‍යානයකුත් ඉදි කරනවා. 1610 වසරේදී අලුත් කොටසක් ඉදිකිරීම ආරම්භන්නේ හතරවන හෙන්රි රජු විසින්. මීටර 460ක් දක්වා දික්කුණු මේ ගොඩනැගිල්ල එවකට ප්‍රංශයේ දිගම ඉදිකිරීම විදියට සැලකුණා. 1715දී ප්‍රංශය පාලනය කළ 14 වන ලුවී රජු එතෙක් රජ පරම්පරාව පදිංචි වී සිටි මේ මාලිගය අතහැර වර්සස් මාලිගයට ස්ථිර පදිංචිය සඳහා යනවා. ඉන්පස්සේ තමයි ලුව කෞතුකාගාර ගොඩනැගිල්ල රාජකීය ප්‍රදර්ශනාගාරය බවට පත්වෙන්නේ. 1793දී ප්‍රංශ විප්ලවය වෙනුවෙන්ද මේ ගොඩනැගිල්ල භාවිතා කරලා තියෙනවා. මාලිගා දෙකෙහි උතුරු කොටස් එකතු කරමින් අලුත් කොටසක් ඉදි කළේ 1815දී පළමුවන නැපෝලියන් රජු විසින්. 1870දී තුන්වන නැපෝලියන් විසින් ප්‍රංශ රජවරුන් විසින් භාර ගන්නා ලද මහා ඉදිකිරීම නිම කිරීමේ වගකීම තම යටතටගෙන ඉදිකිරීම වේගවත් කරමින් ලුව මාලිගයේ වැඩ නිම කළා. කෙසේ වෙතත් 1871දී ට්විලර් මාලිගයේ කොටසක් කුණාටුවකින් විනාශ වුණ බව සඳහන් වෙනවා. ඉන් අනතුරුව ඉදි වුණු ගොඩනැගිල්ල තමයි වර්තමානයේ දකින්නට තියෙන්නේ. 20 වන සියවසේදී යම් යම් ඉදිකිරීම් වල වෙනස්කම් සිදු කළද මුල් ඉදිකිරීමට කිසිදු හානියක් එයින් සිදු කර තිබුණේ නැහැ. Bonjour, bienvenue au musée de Louvre. අයිබෝවන් ලුව කෞතුකාගාරයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම දැන් ඉන්නේ ලුව කෞතුකාගාරයේ මැද තියෙන කෝට්ටයාඩ් එකේ. මෙතන තමයි ටිකට් කවුන්ටර් එකයි ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකයි තියෙන්නේ. තට්ටු 5ක කාමර 100 ගණනක් තියෙන මේ කලාගාරය බලන්නේ කොතනින් පටන් අරගෙනද කියලා තමයි මම කල්පනා කළේ.
කොහොමුණත් මියසියම් මැප් එක අරගෙන බලන එක තමයි හොඳම. මියසියම් එක කලාප 3කට වෙන් කරලා තියෙනවා. රිචෙලියු විං, සුලි විං, ඩෙනන් විං. සයිඩ්ස් 3ක් ඒ විදිහට වෙන් කරලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව යුගවල ඉඳලා සියවස් ගණනක් පැරණි පෞරාණික භාණ්ඩ, මූර්ති, චිත්‍ර ආදී හැම කලාපයකම බලන්න පුළුවන්කම තියෙනවා. කෞතුකාගාරයේ නිදහස් කලාපය තමයි ස්ටුඩියෝ එක විදියට නම් කරලා තියෙන්නේ. මේ කොටසට එකතු කරලා තියෙන 1850ට පෙර නිර්මාණය කරපු මූර්ති. මාලිගාවක් විදියට පැවති කාලයේ ඉඳලම ලුව මූර්ති වලට ප්‍රධාන තැනක් දීලා තියෙනවා. මේ ඔක්කොම වගේ රාජකීය මූර්ති එකතු වෙ තිබුණේ ඒවා. මේක නිදහස් කලාපයක් නිසා ප්‍රවීණයෝ වගේම ආධුනික චිත්‍ර ශිල්පීන් මෙතෙන්ට ඇවිල්ලා මේ මූර්ති දිහා බලාගෙන ඒවා චිත්‍රයට නගනවා. පැරිසිය කියන්නේ කොහොමත් කලාගාරයක්. ඒ වගේම පැරිසියේ තියෙන ගොඩක් ඉවෙන්ට් වලට මේ ස්ටුඩියෝ එක පාවිච්චි කරනවා. ආර්ට් සෙක්ෂන් එක ළඟම තිබුණ නිසා මම මේ පැත්තට ආවා. ප්‍රින්ටිං ඇන්ඩ් ඩ්‍රෝවින් ලක්ෂ 2කුත්, පේන්ටිං 7500කුත් චිත්‍ර එකතුව සතු වෙනවා. 13 වන සියවසේ ඉඳලා 1848 වසර දක්වා කාලයේ එකතු කරපු චිත්‍ර මේ එකතුවට ඇතුළත් වෙනවා. සම්පූර්ණ එකතුවෙන් 3න් 2ක් විතර ප්‍රංශ කලාකරුවන්ගේ චිත්‍ර. පළමු වන ප්‍රැන්සිස් හා 14 වන ලුවී රජු වගේම නෙපෝලියන් යුගයේ එකතු කළ හා මිලදිගත් චිත්‍රය අතර වෙනවා. ලෝකෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් වෙච්ච රෆායල්, මයිකල් ආන්ජලෝ, ලියනාඩෝ ඩා වින්සි වගේ අයගේ චිත්‍ර ගොඩක්ම මේ චිත්‍රයකට ඇතුළත් වෙලා තියෙනවා. ලෝකේ කලාත්මකම චිත්‍රය නැත්නම් ලෝකෙ වටිනාම චිත්‍රය මොකක්ද කියලා අහුවොත් ඔයගොල්ලෝ දන්නවද? ටිකක් හිතුවොත් මතක් කරලා බලන්න. එහෙම කිව්වම මතක් වෙන්නේ නැත්නම් මම පොඩි ඉඟියක් දෙන්නම්. මේ චිත්‍රය ඇඳලා තින්නේ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙක් ලියනාඩෝ ඩා වින්සි කියන චිත්‍ර ශිල්පියා. මොනාලිසා. ඉතින් මොනාලිසාගේ වර්තමාන නවාතැන නැත්නම් වර්තමාන නිමහනේ තමයි මම මේ දැන් ඉන්නේ. මොනාලිසා බලන එක ලේසි නැහැ. මියුසියම් එකට යන කවුරුත් මග නොහැර බලන්න දරන උත්සාහය නිසා මෙතන කොහොමත් අදබදය වැඩි. එන හැම කෙනෙක්ම මොනාලිසා එක්ක සෙල්ෆියක් ගන්න තමයි උත්සාහය. ආරක්ෂක වැඩෙන් හැවතර කාටවත් යන්න බෑ. වෙඩින වදින වීදුරුවක් වගේම විශේෂ ආරක්ෂක කණ්ඩායමක් හා ඩිජිටල් සිකියුරිටි සිස්ටම් එකකුත් මේකට දාලා තියෙන්නේ. ඒ නිසා මොනාලිසාගේ ආරක්ෂාව නිතරම තහවුරු කරන්න මියුසියම් එක වග බලා ගන්නවා. මේ තමයි මූර්ති හා ප්‍රතිමා එකතුව. 6000කට වඩා වැඩි මූර්ති හා ස්මාරක ලෝකයේ විශිෂ්ට ගණයේ ප්‍රතිමා ගොඩක්ම මෙතන තියෙනවා. ප්‍රංශ මූර්ති එකතුව ආරම්භෙන්නේ 11 වන සියවසේ ඉඳලා 19 වන සියවස දක්වාම ප්‍රංශයේ කීර්තිමත් මූර්ති ශිල්පීන්ගේ නිර්මාණ මේ එකතුවට ඇතුළත් වෙනවා.
16 වන සියවසේ ප්‍රංශ පුනරුද්ධ යුගය තමයි මූර්ති කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ. මූර්ති 6000ක විතර එකතුවක් කෞතුකාගාරය සතු වෙනවා. හැබැයි කීපයක් තමයි මෙතන ප්‍රදර්ශනය කරන්නේ. මූර්තියකට ඓතිහාසික වටිනාකම් ගොඩනැගෙන විවිධ හේතු බලපානවා. ඒ අතුරින් අතිශයින් ජනප්‍රිය වීනස් ඩි මීලෝ මූර්තිය තමයි මේ තියෙන්නේ. නිර්මාණය කළ තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 200 වන සියවසේදී. මේ තියෙන කුපීට් කිස් කියන මූර්තිය 1787 තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂිත ගල් වර්ග, මාබල් වර්ග, යකඩ හෝ පිත්තල වලින් සැදුණු මූර්ති ගොඩාක් මෙතන තියෙනවා. මේ තියන්නේ ග්‍රීක ඉතිහාසයට අයත් දේවල්. ඊජිප්තු ඉතිහාසයේ පෞරාණික දේවල් මෙතනින් බලාගන්න පුළුවන්. මම හිතන්නේ ඊජිප්තු නිර්මාණ ශිල්පීන්ගේ කලා හැකියාව අනිත් හැම එකකටම වඩා ගොඩක් වෙනස් කියලා. ලෝකයේ අනිකුත් නිර්මාණ එක බලපුවාම ඊජිප්තු නිර්මාණ ඊට වඩා හුඟක් ආත්පසීම වෙනස්. ප්‍රංශ රජ පරපුරේ 14 වන ලුවී රජුගේ මාලිගයේ තිබුණු විදිය තමයි මේ. රාජකීයයන් පරිහරණයට යොදාගත් දේවල් වගේම ඔවුන් භාවිතා කළ පාවිච්චි කළ ගොඩක් දේවල් මේ තුල දකින්න පුළුවන්.
ප්‍රංශ රාජවංශයේ රජවරුන් වගේම ලෝකයේ වෙනත් රජ පෙළපත්වල පාවිච්චි කළ උපකරණ වටිනා කෞතුක භාණ්ඩ 2,30,000ක් විතර මියුසියම් එකට අයිති. ග්‍රීක, ඊජිප්තු, රෝමන්, ඉස්ලාම් ආදී විවිධ යුගවලට අයිති ආභරණ, ඇඳුම්, ගෘහ භාණ්ඩ, වස්තුන් වගේ ගොඩක් දේවල් මෙතන බලන්න පුළුවන්. පැරිසිය ආරක්ෂා කිරීම සඳහා මධ්‍යකාලීන යුගයේදී බලකොටුවක් ලෙස ගොඩනැගුණු ලුව කෞතුකාගාරයේ තියෙන මේ ගොඩනැගිල්ල ආරම්භ වෙන්නේ 1200 අවුරුද්දේදී. 12 වෙනි සියවස තරම් ඈත යුගයකදී මෙවැනි දෙවැන්ත ගොඩනැගිල්ලක් හැදුනේ කොහොමද කියලා දැනගන්න තියෙන තැන තමයි මේ. මුලින් මේ දිගිරුණු බලකොටුවේ ෆවුන්ඩේෂන් එක හදලා තියෙන්නේ මේ විදියට. පොළොව මතු පිටේ ඉඳලා තට්ටු 3ක් යට තමයි මේ කොටස තියෙන්නේ. කෞතුකාගාරය විවෘත වෙන්නේ 1793 අගෝස්තු මාසේ 10 වෙනිදා. රාජකීය හා රාජසන්තක කරන ලද චිත්‍ර හා රාජදේපල වලින් තමයි මුල්ම ආරම්භය සිද්ධ වුණේ. ගොඩනැගිල්ලේ ව්‍යුහයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් 1796 ඉඳලා 1801 දක්වා කෞතුකාගාරය වසා තැබෙනවා. අනතුරුව නැවත විවෘත කිරීමෙන් පසු නැපෝලියන් පාලනය යටතේ යුරෝපයෙන්, සිරියාවෙන් හා ඊජිප්තුවෙන් කොල්ල කරන ලද කෞතුක භාණ්ඩ රැස් කර නැපෝලියන් කෞතුකාගාරය ලෙස නම් කළා. දූරයෙන් පහ වූ නැපෝලියන්ගෙන් පසු ඔහුගේ හමුදාව බලහත්කාරයෙන් ලබාගත් කෞතුක භාණ්ඩ යලි මුල් හිමිකරුවන් වෙත ලබා දීමට කටයුතු කළා. 18 වන ලුයි සහ 10 වන චාල්ස් පාලන කාලවලදී නැවතත් කෞතුක වස්තුන් බොහෝසේ රැස් වුණා. ලක්ෂ 5කට ආසන්න කෞතුක භාණ්ඩ සංඛ්‍යාවක් සතු ලුව කෞතුකාගාරය ඉන් කලාකෘති 35,000ක් පමණ මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මහල් 5ක වර්ග මීටර 60,000ක් තුළ ප්‍රදර්ශන කුටි 400ක මේ භාණ්ඩ ප්‍රදර්ශනය කෙරෙනවා.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 21 වන සියවස දක්වා එක් රැස් කළ මූර්ති, චිත්‍ර, පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් ආදී අතිශය වටිනා කලාකෘති මෙහිදී දැක ගන්නට පුළුවන්. ලෝකයේ විශාලතම කලාගාරය වෙන ලූව කෞතුකාගාරයට වසරකට මිලියන 8.7ක නරඹන්නන් පිරිසක් පැමිණෙනවා. ලූව යනු ලොව වැඩියෙන්ම නරඹන්න ප්‍රමාණයක් නැරඹූ කලාගාරවලින් එකක්. සියවස් 8ක් පුරා විහිදෙන කලාකරුවන්ගේ නිර්මාණශීලීත්වයේ ජීවමාන ස්මාරකය බඳු ලූව ප්‍රංශයේ හදවතයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 21 වන සියවස දක්වා මානව ඉතිහාසයේ ලෝකයට පෙන්වන මිරකල් එකක් ඇතනම් ඒ ලූව මියුසියම් එක. ලූව බිහිවීම රසවත් වගේම ඛේද ජනක අවස්ථාවද නැතුවම නොවේ. රජවරුන් තම ආධිපත්‍ය හා බල පරාක්‍රමය ලොවට පෙන්වන්නට ප්‍රයත්න දරන ලද්දේ රටවල් සමග යුද්ධ කරමින් එම රටවල් යටත් කරගනිමින්. බලාධිකාරය විසින් යටත් කරගන්නා රටවල පාලනය තමන් යටතට ගැනීම මෙන්ම යටත් රටවල සම්පත් සූරා කෑමට හෝ මංකොල්ල කෑමට විය. භෞතික සම්පත්වලට මෙන්ම කලාවට සංස්කෘතියටද එයම සිදුවිය. මිල කළ නොහැකි කලාත්මක නිර්මාණ ඒ අනුව සොරා ගැනීම බලහත්කාරයෙන් රැගෙනීම සිදුවිය. සමහර විටක රාජ්‍ය තේජස පෙන්වීම සඳහා වෙන්දේසි තුළින් මිලදී ගැනීම වටිනාකම් නියම කොට මුදලට ගැනීම සිදුවිය. කිලෝමීටර් භාගයක් තරම් දිගට විහිදිච්ච අතිශය සංකීර්ණ කලාකෘතිවලින් හැඩවෙච්ච මේ සහ දැවැන්ත ගොඩනැගිල්ලක් ළඟට එන්නට ලැබීමම වාසනාවක් විදිහට තමයි මම දකින්නේ. ඔබ ලූව වෙත පිවිසෙන්නේ සංචාරකයෙක් හැටියට නම් පැය කිහිපයකින් ඔබට මේ භූමියෙන් නික්ම යන්නට පුළුවන්. හැබැයි ඔබ රස විඳින්නෙක් නැත්නම් ඉතිහාසය කියවන්නෙක් හා ගවේෂකයෙක් විදිහට නම් මේ භූමියට පැමිණෙන්නේ ඔබට දවසකුත් මේ සඳහා මදි වේවි. ඔබ අදහස් කරනවා නම් දවසක ලූව කෞතුකාගාරය බලන්න එන්න ඕන කියලා පුංචි විස්තර ටිකක් මතක් කරන්නම්. මේ කෞතුකාගාරය බලන්න එනවා නම් ඇත්තටම ඔයගොල්ලන්ට වටිනාම දේ තමයි කලින් ටිකට් රිසීව් කරගන්න එක. ඒ කියන්නේ ඔන්ලයින් ටිකට් දාගන්න එකයි. මේ තියෙන ටිකට් කිව් එක. ඉතින් ලොකු කිව් එකක් තියෙනවා. කොහොමත් 5000කට වැඩිය පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ නිසා ඔබ ටිකට් මෙතෙන්දි ගන්නවොත් අඩුම තරමින් පැයක් හෝ ඊට වැඩි කාලයක් කිව් එකේ ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා වඩා වැදගත්ම දේ තමයි ටිකට් කලින් දාගන්න එක. එහෙම වුණාම Tamanට කැමති දවසක කැමති වෙලාවක ටිකට් එක බුක් කරගන්න පුළුවන්. ඔයාට ඒක ලොකු වාසියක්. ඒ වගේම කෞතුකාගාරය බලන්න එනවා නම් විස්තරයක් බලලා ඒ වගේම ඔෆිෂියල් වෙබ් පේජ් එකට ගිහිල්ලා ඒකේ විස්තර දැනගෙන ඉන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඔන්න ලෝකෙ තියෙන ලොකුම කලාගාරය නැත්තම් ප්‍රංශයේ තියෙන ලූව කෞතුකාගාරයේ ඉඳලා අදට මම සමු ගන්න සූදානම්. ඉතින් සුපුරුදු විදියට මතක් කරන්නම් අපිව ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔබේ උදහස කමෙන්ට් බොක්ස් එකට ලියන්න අමතක කරන්න එපා. අවසානයේ මතක් කරන්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අපේ අලුත්ම එපිසෝඩ් එකක් දාපුවාම ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් එයි. ඉතින් ඒකෙන් අපිත් එක්ක ඉක්මනින්ම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න අදට සමු ගන්නවා. ඔයගොල්ලන්ට ජයග්‍රහී කාලයක් ප්‍රාර්ථනා කරමින් තවත් සත් දෙකකින් හමු වෙන බලාපොරොත්තුෙන්. එහෙනම් ගිහිල්ලා එන්න. ජය වේවා.